AI පාවිච්චි කරන රොබෝ ඩොක්ටර්ස්ලට කලින් AI පාවිච්චි කරන රොබෝ බොක්සර්ස්ලා එන්න සූදානන් වෙනවා. රියල් ස්ටීල් ෆිල්ම් එක වගේ එන්ටර්ටේන්මන්ට් සෙක්ට එකට ප්ලෑන් වෙන අලුත්ම රොබෝස්ල සහ තාක්ෂණය ගැන කතා කරමු. සාදරෙන් පිළිගන්නවා තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකට. ඉතින් වාට මතකද රියල් ස්ටීල් ෆිල්ම් එක? රියල් ස්ටීල් ෆිල්ම් එක යටතේ අපිට බලාගන්න පුළුවන් වුණා ෆියුචර් එකේ අනාගතේ මොන විදියටද එන්ටර්ටේන්මන්ට් එක සිද්ධ වෙන්නේ කියලා. රොබෝස්ලා පාවිච්චි කරලා ලොකු මැචස්, මේවා බලන්න ලොකු සෙනගක්, වව් ෆැක්ටර් එකක්, මේ හැම දෙයක් එක්කම බොහොම සියුම් විදිහට තාත්තා කෙනෙක් සහ පුතෙක් අතර කතාවක් මෙතනදී මේ ෆිල්ම් එක යටතේ අපිට ලබා දුන්නා. ඉතින් මේ ෆිල්ම් එක බලද්දී මේවා සිද්ධ වෙන්න පුළුවන් දේවල්ද බැරි දේවල්ද කියන එක කෙසේ වෙතත් මේක සෑහෙනම යම් කිසි විදිහකට ළඟ එක්ස්පීරියන්ස් එකක් කියලා කියන්න පුළුවන්. මොකද අපි මං හිතන්නේ රූපවාහිනියක් නරඹන කට්ටිය විදිහට මං හිතන්නේ ඕනම කෙනෙක් මේ වෙනකොට රෙස්ලිං මැචස් බලලා ඇති. මේවා එන්ටර්ටේන්මන්ට්. ඉතින් WWE එකේ ඉඳලා හැම දෙයක්ම වගේ ලොකු පැත්තක් යනවා අපේ විශේෂයෙන්ම අපේ සොසයිටි එක තුළ මේ එන්ටර්ටේන්මන්ට් විනෝදාස්වාදය සඳහා. ඉතින් මේ දේවල් එක්ක ඔන්න AI ආවා, ඒ වගේම ඊටමත් වේගවත් ඉන්ටර්නෙට් ආවා, රොබොටික්ස් දියුණු වුණා. ඉතින් මේවත් එක්ක හැම ගෙදරකම මිනිසුන්ට උදව් උපකාර කරන්න රොබෝ කෙනෙක් එනවට කලින් බොක්සිං මැචස් වලට මේ රොබෝස්ලා දාන්න ලෝකය අමතක කරේ නෑ. මේ වෙනකොට සාමාන්‍යයෙන් විකුණන්න තියෙන යුනිටරි රොබෝස්ලා පාවිච්චි කරලා ලෝකේ පළවෙනි බොක්සිං මැච් එක පැවැත්වුණා. මේක මුළු ලෝකෙම අවධානය දිනාගත්ත ඉවෙන්ට් එකක් බවට පත් වුණා. ඉතින් මේ අනුව යමින් එන්ජින් AI කියන කම්පැනි එක මේ එන්ටර්ටේන්මන්ට් සෙක්ටර් එක සඳහාම ෆයිටිං වලටම මේ වෙනකොට T800 කියන රොබෝව නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් මේ දේවල් එක අපිට දැනගන්න තියෙන දේ තමයි බොහොම සරලවම තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. නෙට්වර්කින් කියන දේ මේ අවුරුදු ගානට සෑහෙනම දියුණු වෙලා තියෙනවා. අපිට දැන් වීඩියෝ කෝල් එකක් ගන්න එක බොහොම සුළු දෙයක්. ඒ වගේම ලෝකයේ ඕනම තැනක ඉන්න කෙනෙක් එක්ක වර්චුවල් විදිහටත් තව බොහොම කෙටි කාලයකින් සම්බන්ධ වෙන්න ඉන්ටරැක්ට් කරන්න අපිට හැකියාව ලැබෙයි. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා මේ වෙනකොට රොබෝටික්ස් අවුරුදු කීපයක් තුළ AI වගේම දියුණු වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් දියුණු වුණාට මේවල ඩෙමොන්ස්ට්‍රේෂන් කරාට ඔයගොල්ලන්ට සමහරට මතක ඇති කොච්චර සියුම් විදිහට 5G නෙට්වර්ක් එක පාවිච්චි කරලා දුර ඉන්න ડોක්ටර් කෙනෙකුට ඔපරේෂන් එකක් කරන්න පුළුවන්ද කියලා ඉරිඟු ඇටයක් සර්ජරි එකකින් පස්සේ මහන දෙයක් මහන විදිහ ඩෙමෝ කරලා පෙන්නවා. මේ දේවල් හිමින් සැරේ සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් හිමින් සැරේ සිද්ධ වෙද්දී මේ ටෙක්නොලොජි එක විශේෂයෙන්ම මේ සර්ජරි ඩිසාස්ටර් මැනේජ්මන්ට් මේ හැම දෙයකටම ફોකස් කරලා අරන් එද්දී හිතන්නේ නැති පැතිවලින් මේ ටෙක්නොලොජි එක ඉතාමත් වේගෙන් දියුණු වෙනවා. එදා මෙදා තුර ඉතිහාසයේ තාක්ෂණය කියන දේ ඉතාමත් ඉක්මනට දියුණු වෙච්ච ෆීල්ඩ්ස් දෙකක් තියෙනවා. පළවෙනි ෆීල්ඩ් එක තමයි කැටලිස්ට් එක තමයි යුද්ධය කියලා කියන්නේ. යුද්ධය කියලා කියන්නේ ගොඩක් මුදල් පම්ප් වෙන, ඒ වගේම ඉතාමත් ඉක්මනින් දේවල් දියුණු කළ යුතු, මේ හරහා ජයග්‍රහණය තීරණය වෙන රටවල් විදිහට එකතු වෙන මුදල් සහ අනිකුත් දේවල් වලින් අවස්ථාවක්. ඊළඟ දේ තමයි එන්ටර්ටේන්මන්ට් කියලා කියන්නේ. විනෝදාස්වාදය සඳහා නොයෙකුත් ආකාරයෙන් අපි ගත්තොත් කැසිනෝ වල ඉඳලා එතනින් එහාට එන්ටර්ටේන්මන්ට් හැම දෙයකටම ලොකු මුදලක් වැය කරනවා මේ අනෙත්
ජීවිත බේරා ගැනීම වගේ එහෙම නැත්නම් කැන්සර් එකකට පිළිකා වලට ට්‍රීට්මන්ට් හොයනවා වගේ දේවල් වලට එහා ගිහිල්ලා. ඉතින් මට මතකයි බිල් ගේට්ස් මම හිතන්නේ එක තැනකදී කිව්වා ලෝකේ මේ වෙනකොට පිළිකා වලට කියෝ එකක් ඖෂධ හොයන්න යනවට වඩා වැඩි මුදලක් දාලා තියනවලු මිනිසුන්ගේ තට්ටය මත එහෙම නැත්නම් හිසකේස් නැති වෙද්දී ඒකට හිසකේස් වර්ධනය කරන්න පුළුවන් විදිහට යම් කිසි විදිහට සොලියුෂන්ස් හොයාගන්න. ඉතින් මේවා තමයි ප්‍රයොරිටිස්. අපි හිතනවා මෙන්න මේ දේවල් වලට තමයි මනුෂ්‍යත්වයේ ලෝකයක් විදිහට ફોකස් කරන්න ඕනි කියලා. හැබැයි ඇත්තම කතාව තමයි මේවා වෙනත් පැති වලට තමයි ප්‍රයොරිටි ගන්න. ඉතින් මේ අනුව යමින් ඔන්න වෝ සහ එන්ටර්ටේන්මන්ට් කියන පැති දෙකෙන් අපි දැක්කා ඩ්‍රෝන්ස් මොන විදිහටද දියුණු වෙන්නේ කියලා. විශේෂයෙන්ම වීඩියෝග්‍රැෆි වලට ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා හොබි එකක් විදිහට තිබ්බ ඩ්‍රෝන්ස් යුක්‍රේනය සහ රුසියාව අතර ඇති වෙච්ච යුද්ධයේදී වෙනස්ම මුහුණුවරක් ගත්තා ඩ්‍රෝන් පාවිච්චි කරලා. විශේෂයෙන්ම මේ වෙනකොට මිලියන ගණන් වටින යුද උපකරණ යුද ටැංකි වගේ දේවල් බොහොම කෙටි කාලයකින් විනාශ කරන්න හැකියාව ලැබෙනවා. මේ දේවල් එක්ක මේ ඩ්‍රෝන්ස් ජෑම් කරන්න පුළුවන් විදිහේ ටෙක්නොලොජිස් පාවිච්චි කරා. ඉතින් ඒ දේවල් එහෙම හොයාගද්දි ඒවට ෆයිබර් කේබල් හරහා මේ විදිහට කිසිම විදිහකට ජෑම් කරන්න බැරි සිග්නල් වලින් වටන්න බැරි ඩ්‍රෝන්ස් හැදුනා. ඉතින් මේ හැම දෙයක් එකම මේ ඩ්‍රෝන් ඉන්ඩස්ට්‍රි එක සෑහෙනව දියුණු වුණා. මේ වෙනකොට හොබි එකක් විදිහට ඩ්‍රෝන් නිෂ්පාදනය කරනවා නම් ඒ වගේ දේවල් වලට විශේෂයෙන්ම චීනය පාදක කරගෙන මෝටර් සහ අනෙකුත් දේවල් හැම දෙයක්ම මහ පරිමාණයෙන් නිෂ්පාදනය වෙන්න පටන් අරන් තිනවා. මේක තවදුරටත් පොඩි කමියුනිටි එකක් ඉන්න හොබිස්ලා කරන දෙයක් නෙවෙයි. මේක යුද්ධ වලට පාවිච්චි කරන අලුත්ම ව්‍යාපාරයක් බවට පත් වෙලා තිනවා ඩ්‍රෝන්ස් කියන එක. ඉතින් රොබොටික්ස් උත් එහෙමයි. අපි දැක්කා යුක්‍රේන යුද්ධයේදී පළවෙනි වතාවට අර කකුල් 4 රොබෝස්ලා පාවිච්චි කරලා ඔත්තු බලන්න. ඒ වගේම චීනය මේක ඩෙමෝ කරා. විශේෂයෙන්ම අවි ආයුධ මේ මත පාවිච්චි කරලා කොහොමද ඩ්‍රෝන් වලින් ගෙනල්ලා මේ රොබෝස්ලා ඩ්‍රොප් කරාට පස්සේ ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් AI සහ රොබෝස්ලා මේ හැම දෙයක්ම මේ විදිහට දියුණු වෙද්දී අලුත්ම දේ තමයි එන්ටර්ටේන්මන්ට් සෙක්ටර් එක. ඉතින් රියල් ස්ටීල් එකේ වගේ අඩි 6ක් උස T800 රොබෝ මේ වෙනකොට රෙඩි මේ බොක්සිං මැච් වලට. ඉතින් පළවෙනි මැච් එක ලෝකේ අර වගේ අවධානයක් දිනා ගත්තා නම් එන්ජින් AI කම්පැනි එක මේ වෙනකොට සෑහෙන ලොකු පන්ච් දරා ගන්න පුළුවන්. එළියේ ඉඳලා කන්ට්‍රෝල් කරන්න පුළුවන් රොබෝස්ලා නිෂ්පාදනයට අත ගහලා තියෙනවා. ඉතින් ඉදිරියේදී මුළු ලෝකෙම බෙට් කරන මුළු ලෝකෙම බලන එන්ටර්ටේන්මන්ට් මැචස් බවට මෙන්න මේ රොබෝ මැචස් අනිවාර්යයෙන්ම පත්වේ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මෙතනදී රොබෝ ඩොක්ටර්ට කලින් රොබෝ බොක්ස් එන දවස වැඩි ඈතක නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයාලට බොහොම සරලවම අරන් ආපු දේ තමයි රොබෝස්ලා එක්ක අනාගතය මොන වගේ වෙයිද. අපි හිතුවට රොබෝස්ලා ඇවිල්ලා බොහොම සරලවම පොඩි පොඩි දේවල් වලට පාවිච්චි කරයි කියලා. බොහොම ඉක්මනින්ම මේවා වර්ල්ඩ් වයිඩ් විදිහට යන මැචස් බවට පත් වෙන්න, එක්ස්ට්‍රීම් ස්පෝර්ට්ස් බවට පත් වෙන්න මේ විදිහට එන්ටර්ටේන්මන්ට් සෙක්ටර් එකට නිෂ්පාදනය වෙයි වෙනස්ම විදිහකට. ඒ වගේම යුද්ධය කියන දේ අනිවාර්යයෙන්ම උත්ප්‍රේරකයක්, කැටලිස්ට් එකක් විදිහට behind the scenes වැඩ කරනවා. ගොඩක් දෙනෙක් හිතුවේ නැති වුණාට මිනිස් ජීවිත තවදුරටත් වීඩියෝ ගේම් එකක් විතරයි. යුක්‍රේන රුසියා යුද්ධයේදී මේ වෙනකොට ඩ්‍රෝන් එකක් පාවිච්චි කරලා විශේෂයෙන්ම පුපුරවා හැරීම එහෙම නැත්නම් ඩ්‍රෝන් එකක් පාවිච්චි කරලා බෝම්බ හෙලීම වගේ දේවල් හරහා අවුරුදු 30-40 වැඩිච්ච මිනිස්සු තප්පර ගානක් ඇතුළතදී නැති වෙනවා. ඉතින් මෙතනදී අර කනගාටුවට කරුණ තමයි තවත් ඒ වගේම එෆර්ට් එකක් දාලා නෙවෙයි ජීවිතයක් නැති වෙන්නේ. බොහොම සරලවම උඩින් ගිහිල්ලා ඔවුන් නොදන්න වෙලාවකදී මේ වගේ ඇටැක්ස් කරලා. ඉතින් කොහොම වෙතත් හොඳ නරක කියන දෙකම තාක්ෂණය මම හිතන්නේ පිහියක් ගත්තොත් අපිට හොඳ දේවල් සහ නරක දේවල් හැමදේම කරන්න පුළුවන්. ඒක පාවිච්චි කරන කෙනාගේ වගකීම. කොහොම වෙතත් රොබෝ මැචස් මේ අවුරුද්දේ අන්තිම වෙද්දී අපිට සමහර විට බලා ගන්න පුළුවන්. ඒ වගේ අදහස මේ ගැන අනිවාර්යයෙන්ම දැනගන්න කැමති. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ වීඩියෝස් එක දිගටම උණ ගැහෙමු.